welcome to Seliantashi YouTube channel. ඉතින් අද වරට මම ගේන්නේ අපි යන දවස් 3ක trip එකක්. දුර ගමනක්. ඔව්. දුර ගමනක් කරා. ඉතින් මේ මොනවාද vlog එකේ දිගටම රැඳිලා ඉන්න ඔයාලට මම day 1, day 2, day 3 විදිහට ගේන්න. බලන්න කොහෙද යන්නේ කියලා. හැබැයි දැන් මම කියන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. ඉතින් අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නා නම් මේ දැම්ම ගිහිල්ලා subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන හැමෝගෙම අපි බලමු කොහෙද යන්නේ කියලා ලස්සන පෙන්නනම් ඔයාලට vlog එකේ දිගටම රැඳිලා ඉන්න. Hello guys, ඔන්න අපි ආවා දැන් කීයද ලාමි? මගේ නම් වෙලා වැරදි 6:18 නේ. අපි කීයද එන්න පිටත් නේ? 10ට. 10ට පිටත් උනේ. රෑ 10 ඉඳලා දැන් 6යි කාලට තමයි අපි මඩුපළේට ආවේ. ඉතින් ඇවිල්ලා හෙට තමයි යාපනයට යන්නේ. ඉතින් බලමු දවස් 2ක ට්‍රිප් එකක්. ඉතින් ටිකටම රැඳිලා ඉන්න මේ day 1 එක ඔයාලට ලස්සන තැන් එකතු කරලා vlog එකට දාන්න අපි බලාගෙන ඉන්නවා. අපිත් එක්ක ටිකටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඊළඟට මොකද කරන්නේ අපි? දැන් අද දවසේ මෙහෙ කතා කරන්නේ. අද දවසම මෙහෙ ගත කරන්නේ. ඊට පස්සේ හෙටත් තව තැනකට යනවා. vlog එකේ දිගටම රැඳිලා ඉන්න day 1, day 2 විදිහට මම ගේන්නම් ඔයාලට. අපි දෙක රැඳිලා ඉන්න දිගටම අපි බලමු. කොහෙද යන්නේ කියලා ඊළඟට. guys අපි රෑ 10 ඉඳලා උදේ 6ට විතර තමයි මෙතනට ආවේ. ඉතින් අපි මුලින්ම ආවේ මඩු චර්ච් එකට. හරි guys, අතන හරිම ලස්සනයි මේක. දැන් ඊළඟට අපි කොහෙද යන්නේ? ඉතින් මේක තවට පොඩ්ඩක් ඉඳලා අතර මේ ඊරන් ඉඳ ගියාද මට? ඉඳ ගියාද? මට නම් guys මන් දන්නේ මට නම් ඊයේ 10 ඉඳන් අපි මේ 6 විතර නිකන් ආවනේ. ඊයේ දවසම නිින්ද ගියේ නෑ මට නම්. අනේ මන්ද. අනේ මේ දෙන්නේ පස්සේ. හරි ලස්සනයි. ඒක හරි ලස්සනයි. මං හිතන්නේ මගේ ජීවිතේ මං ආපු මේ තුන්වෙනි පාර මඩු චර්ච් එක. ඇත්තටම ඒක හරිම ලස්සනයි. ඉතින් අපි කලාතුරකින්නේ එවෙන්නේ. ඉතින් මේ චර්ච් එක හරිම ලස්සනයි. ප්‍රාතිහාරය ගොඩක් සිද්ධ වෙන චර්ච් එකක්. ඉතින් අපි බෞද්ධුණත් හැම ආගමකටම ගරු කරනවා. ඉතින් බලමු නේද ඉක්මනට ඇත්තටම හරිම ලස්සනයි guys. මේ දවස් තුනේම අපි හොඳට විනෝදුණා. ඉතින් ඔයාලටත් ඒක මම ලස්සනට vlog එකක් විදිහට අරගෙන ආවා. මේ මහා වන්නිය මැදට ඇවිල්ලා සෙනග දවස් ගණන් මොනවාද නිරාහාරව ඉඳලා යාඥා කළා. දේව මෑණියන්ට ස්තුති කළා. ප්‍රාතිහාරයන් ගොඩාක් සිද්ධ වෙනවා. විශ්වාසයෙන් ඉල්ලන්නේ දේව මෑණියන්ට කියලා මම එක සැරයක් ඇත්තටම මම දැන් ගියා. ඔව් මට දැන් මේ දවස් ඉස්සර යන්න බෑ. මං කොහොම හරි යනවා කියලා හිමින් ගියා. පොඩ දනග ගහ ගිහිල්ලා නැකිටලා ගියා. ආයෙ දන ගහලා ගියා. මේ දවස් ඇරේ සෑහෙන්න යන්න පුළුවන් වුණා. දේව මෑණියන්ගේ පිහිට කියන්නේ ඒක තමයි. අපාතිහාරය වෙනවා කියන්නේ. බබා මෙහාට එන්න මේගොල්ලෝ ගන්නද? එකක් අරන් දෙන්න පුතා. එන්න. හරි ඇති. අවුයි. අම්බෝ දැන් රස්නේ ඉන්නේ නේද ඔබ? ඇත්තට මෙච්චරලා සීතල හිටියේ මාර විතර උදේ පාන්දරනේ. මේ දැන් අපි ඊළඟට ඇත්තටම කොහෙද යන්නේ? උදේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. දැන් අපි උදේ ආහාර වේල ගන්න තමයි යන්නේ. ෂෝක් හැබැයි ඇත්තටම මම මගේ ජීවිතේ පළවෙනිදට මේ ලස්සනයි. මෙච්චර දුර ගමනක් ආවේ යාපනයේ. යාපනයේ වගේ ගමනක් නෑනේ. අනේ කියමුවනේ
බෑනේ ඒක නොකිය ඉන්න. මෙහි ඇවිත් නෑ දැන් කියමු දැන් වීඩියෝ එකෙන් භාගයක් ගිහලා ඉවරනේ. මේක කියන්නේ දැන් කියමු. ඔව් ඇත්තටම අපි දෙවනි දවසේ යන්නේ යාපනය. ඊට පස්සේ දැන් අපි මුලින්ම බ්‍රෙක්ෆාස්ට් එක කරන් ඊළඟට කොහෙද යන්නේ? බලමුනේ කොහෙද යන්නේ කියලා. මේක මෙන්න මේක නේද? මේක නෑ අර Oh guys, ini biar rasanya. Ada පැත්තේ බලන්න පොන්නේ මුණ දෙනවා කියලා පැත්තේ. නමස්කාර යන්න මොඩක්. කාලත් ඉවරයි. දැන් බඩගින්න හිටියේ. ඇත්තටම දැන් නම් මට කාලා ගන්න ඇත්තටම නිදිමතන. ඔව් අනේ ඒක නම් ඇත්ත. මේ නිදිමතයි. ඇත්තටම දැන් කෑවා වී ඔක්කොම කරා විතර කරා. ඉතින් දැන් තියෙන හොඳට නිදාගන්න. බලමු ඔයාලට day 2 එක හෙට ගේන්න. ඉතින් day 1 එක කොහොම තමයි ඉවර වෙන්නේ. නේ. ඔව් ඒක තමයි දැන්. හා. ඉතින් නාලා. ඔව්. නෑවනේ. ඔව් අපි නාලේ ඉවරලා දැන් කාලේ ඉවරලා ඊට පස්සේ දැන් අපි හද නිදාගෙන පාන්දර 2ට හිම් පිටත් වෙනවා ඊළඟ දවල්ට. ඉතින් අපිට දිගටම රැඳලා ඉන්න ඊළඟට කොහෙද යන්නේ කියලා දැම්ම කියන්නේ නැහැ. පස්සේ කියන්න වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳලා ඉන්න. ඉතින් channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ දැම්ම channel එක subscribe කරන්න. බලමු. ලස්සන කවර මොකද වෙන්නේ කියලා. ඔව්. ලස්සන දවසක් හෙටත් අපි ඔයාලට එකතු කරගෙන එන්න හදනවා. බලමු හෙට මොකද වෙන්නේ කියලා. මොනවද කියන්නේ? හරි දැන් අපි කෑවා ඔක්කොම කරා. අපි ඉන්නේ මඩුපල්ලි ඇවිල්ලා. ඉතින් අපි දැන් කාලා අපි ඊළඟට මඩුරි ගංගෙන් නෑවා නාලා කාලා දැන් අපි රෙස්ට් එකේ අපි මඩුපල්ලිය තුල ඉන්නවා. එතකොට දැන් හෙට අපි පිටත් වෙනවා. අපි හෙට උදේම පිටත් වෙනවා ජෙෆ්නා වලට. ජෙෆ්නා චර්ච් එක බලන්න යන්න. ඔව්. ඉතින් රැඳිලා ඉන්න vlog එකේ දිගටම ඔයාලට ගේන්නම් ලස්සන මතකයන් එකතු කරලා. ජෙෆ්නා ඊට පස්සේ අනුරාධපුරේ. ගයිස් දැන් අපි ඔය මන් දැන් කන්නේ පොල් කේක් කාලා ඇත්තට ඒක හරිම රසයි. ඒක කාලා ඊට පස්සේ තේ බීලා ඊළඟට අපි කොහෙද යන්නේ? ගෙස් කරන්න පුළුවන් කොහෙද යන්නේ කියලා. ගයිස් අපි ඊළඟට ගියේ ඔතන මාකට් එකක් තිබුණා. ඉතින් එතන බූන්දි හැම දෙයක්ම තිබුණා ගන්න. මේ ඇත්තටම එතනින් මම ගත්තා මොකද්ද මේ දෙහි ජූස් එකක් ගත්තා. හරිම රසයි ඒක ගයිස්. ඇත්තටම ඒක මාරම රසයි. රස්නෙත් එක්ක නිසා තිබහන තිබුණ නිසා ඒක මාරම විදියට මට මාරම විදියට ඒක වුණා. ඒ කියන්නේ හරිම රසයි ඒක. ඇත්තම රසයි. මේ ගොඩක් රසයි ඒක. ඉතින් ඒකත් දීලා මීළඟට අපි සූදානම් වෙන්නේ day 2 එක සඳහා. ඔබ සූදානම්ද guys? ඔන්න දැන් day 2 එකට තමයි අපි යන්න හදන්නේ. බලමුනේ. guys අපි දැන් ඊළඟට යන්න හදන්නේ යාපනයට. ඇත්තටම guys මේ හරිම ලස්සනයි. ඔයාලට පේන ඇති දැන්. කලපුවෙන් වටලා තමයි යාපනයේ තියෙන. හරිම ලස්සනයි. මම පළවෙනිතර තමයි යාපනයට ආවේ. ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් අපි යාපනයේ ගියා නාගදීපය. නාගදීපයට යන්න තියෙන්නේ මොකද මැදින් අපිට යන්න තියෙන බෝට්ටුවෙන්. හරිම ලස්සනයි. ඉතින් day 2 එක විදිහට ඔහොම තමයි මම ඔයාලට අරන් යන්නේ. ඉතින් vlog එකේ දිගටම අවසානයේ තෙක්ම අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා ආදරෙන් හැමෝගෙම ඉල්ලනවා. ඉතින් අපි බලමු තව මොනවද ගේන්නේ කියලා ඔයාලට.
ගයිස් ඔන්න දැන් අපි ආවේ උදෙන්ම රස ටී එකක් බොන්න. ඉතින් ටී එක බීලා ඊට පස්සේ අපි සූදානම් වෙන්නේ නාගදීපයට යන්නයි. ඔයාලා දන්නවද ගයිස් ඇත්තටම මේ නාගදීපය හරිම ලස්සන තැනක්. ඉතින් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේ නාගදීපය කියන්නේ. ඉතින් ඔයාලා ගියපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් යන්න. මොකද ඒ තරම් හරිම ලස්සනයි. මුහුද මැදින් යන්න තියෙන එක හරිම ලස්සනයි. ගොඩක් ලස්සනයි. මේ ඉතින් මේ නාගදීපයේ සම්මා සම්බුදු පියාණන්ගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් නිර්මාණය වූ නාගදීපය උත්තර ලංකාවේ පිහිටි බෞද්ධයාගේ මුදුන් මල්කඩ කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් යාපනයේ නගරයෙන් බටහිර දිගට කිලෝමීටර් 32ක් විතර දුරින් පිහිටලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් නාගදීපය හාත්පසින්ම මුහුදින් වටවු දිවයිනක් කියලා තමයි හඳුන්වන්නේ. දැනට බෞද්ධ, හින්දු, කතෝලික සිද්ධාස්ථාන වලින් යුත් මෙහි ස්ථීර පදිංචිය ඇති ගිහි බෞද්ධයන්ගෙන් තොරයි කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් තව එකක් තමයි ඔයාලා දන්නවද ගයිස් බෞද්ධ සිද්ධාස්ථාන කීයක් තියෙනවද කියලා මේ නාගදීප දිවයිනේ? බෞද්ධ සිද්ධාස්ථාන 2ක් තියෙනවා. ඉතින් හින්දු දේවාල 50ක් තියෙනවා. හින්දු දේවාල 50යි, කතෝලික දේවස්ථාන 2යි සහ තව ඉස්ලාම් පල්ලියක් තියෙනවා කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. ඉතින් මේ නාගදීපය මුළු දිවයිනම ආගමික පාරාදීසයක් කියලා තමයි හඳුන්වන්නේ. නාගදීප පුරාණ රජමහ විහාරස්ථානයට අමතරව දූපදේවැසියන් බුද්ධ වලව් නමින් හඳුන්වන පුරාණ පන්සලක්ද මෙහි පිහිටලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් තව එකක් තමයි මේ ආගමික පරිසරයක පිහිටි නාගදීප විහාරය වන්දනා කර ගැනීමට දේශීය හා විදේශීය බෞද්ධයන් දිනපතා පැමිණෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනේදී සිරිපා පහස ලද තුන් පුණ්‍ය භූමියක් වන නිසායි කියලා තමයි මේ විස්තරය සඳහන් වෙන්නේ. හරි අපි නාගදීපයට ආවා. ඇත්තට මම පළවෙනිදා දාන නාගදීපයට බලමු. බතෙන් කියන්නේ. අනේ ගයිස් අද ගෙනාවේ day 2 vlog එක. නාගදීපය එකත් හරිම ලස්සනයි. බලන්න guys මං හිතේ සෙලි මීට ගැන ඇවිල්ලාද කියලා. ඔන්න මම නම් මගේ ජීවිතේ පළවෙනිවට තමයි ආවේ. යාපනයට ආවෙත් පළවෙනිවට නාගදීපයට ආවෙත් ටිකට් එකට බලන්න. හරි ඔන්න ගයිස් දැන් ඔන්න අපි ආවා නාගදීප පුරාණ රජමහා විහාරයට තමයි අපි දැන් මේ ආවේ. ඉතින් හරි ලස්සනයි ඔයාලට පේනවා ඇති. ඇත්තටම හරි ලස්සනයි. ගයිස් බලන්න මේ චිත්‍රය හරිම ලස්සනයි නේද? ඇත්තටම ඕක හරිම ලස්සනට ඒක නිර්මාණය කරලා තියෙනවා. මම හිතන්නේ ওই චිත්‍රයේ පෙන්වන්න කරන්නේ අපිට සම්බුදු පියාණන්ගේ දෙවන ලංකා ගමනේ සිදු වූ අවස්ථාව. දැන් අපි ඊළඟට කොහෙද යන්නේ? ඔන්න දැන් අපි ඊළඟට යන්නේ ලස්සන කෝවිලකට. ඉතින් ඔයාලට ඔය ඈතින් පේන්නේ
අමුද සුරබි නාගදීප කෝවිල. හරිම ලස්සනයි කෝවිල. ඔන්න අපි කෝවිලට තාව ගයිස්. නාගදීපේ කෝවිලේ. නාගදීපෙට ගියා. ඇතර ෂෝක් නේ. ලස්සනයි. හරි ආසාවම කෝවිල වලට යන්න. පියාවා කෝවිලට. ඇතරම යාපනය කියන්නේ ඔයාලා හැමෝම එන්න ඕන තැනක්. මොකද ඔව් මම පළවෙනිදාට යාපනයට ආවේ නියමයි හැබැයි. මේ බලන්න guys ලස්සනයි. ෂා ඇත්තටම පොඩි මේ හරියට පේන්නේ අපි මේ ඇත්තටම guys මම නම් හෙන ආසයි මේ චර්ච් වලට යන්නත් ආසයි කෝවිල වලට යන්නත් ආසයි පන්සල් වලට යන්නත් ආසයි තුනට ආසයි විශේෂයක් නෑ. නමක් යන්න ආසයි. ඒ කියන්නේ බලන්න ඒ වයිබ් එක ඒ නේද? පන්සල් වලට ගියාම තියෙන වෙනම වයිබ් එකක්. චර්ච් වලට ගියාම තියෙන වෙනම වයිබ් එකක්. කෝවිල වලට ගියාම තියෙන වෙනම වයිබ් එකක්. ඒක හරිම ෂෝක්. ඇත්තටම ලස්සනයි මේ කෝවිල. ෂෝයිනේ. දැන් අපි මෙතනට යන්න තමයි හදන්නේ. මේක තමයි වෙන්නේ. මේක දාන දොරටුව. ඔව්. You mean? ඉතින් guys ඔහොම තමයි අපි මේ කෝවිලත් ගියේ. ඉතින් අපි දැන් මේ කෝවිලනුත් යන්න තමයි හදන්නේ. ඊළඟට අපි කොහෙද යන්නේ? ඇත්තටම හරිම ලස්සන කෝවිලක්. ඒ කෝවිලේ නම තමයි අමුද සුරබි කෝවිල. අම්බෝ guys මේ වෙලාව නම් ඒත් එකම රස්නෙත් තියෙනවා. ඒ වුණාට හරිම ලස්සනයි. ගයිස් ඇත්තට මේ යාපනය අපේ ලංකාව සිතීම ගත්තොත් ලංකාවේ උඩින්ම තියෙන්නේ යාපනයනේ. ඉතින් මේ යාපනයට ඇතුල් වෙනකොටම අපිට කලපුවකින් තමයි දකින්න තියෙන්නේ. ගොඩක් කලපුවකින් වට වෙලා තමයි මේ යාපනයේ තියෙන්නේ. ඉතින් අපිට එහෙම තමයි දැක ගන්න ලැබෙන්නේ ඒක. ඉතින් හරිම ලස්සනයි. ඉතින් හරිම කලාතුරකින් එන පැත්තක් තමයි මේ යාපනය කියන්නේ හැමෝටම නේ. බලන්න guys බෝටින් යනකොට තියෙන ලස්සන ඇත්තටම මාරම ලස්සනයි. පුදුම ලස්සනක් තියෙන්නේ. මෙතනින් යන්න දුකකුත් හිතනවා වගේ. ඒ වුණාට මොනවා කරන්නද ඉතින් නේද? I think trip එකක් විදිහට එනවා යාපනයට.
හරි guys ඔන්න අපි යාපනයේ නාගදීපේ බලලා කෝවිලත් බලලා එහෙම අපි ආවා. ඊට පස්සේ ඇවිල්ලා ඉතින් අපි අද දවසම ගත කරන්නේ යාපනයේ. ඉතින් ඊයේ දවස අපි මඩු චර්ච් එකේ ගත කරා. ඉතින් අද දවසම යාපනයේ ගත කරනවා. ගායිස් පුදුම රස්නයක් තියෙන්නේ. ඉතින් දැන් ඉක්මනටම අයිස්ක්‍රීම් එක කාලා ඊට පස්සේ අපි දවල් කෑම ගන්න තමයි යන්නේ. ගායිස් අපි ඊළඟට කොහෙද යන්නේ? ඊළඟට අපි යන්නේ යාපනයේ මාකට් එකට. ඉතින් ආලා මම දැන් ඊළඟට ගෙනියන්න හදන්නේ මාකට් එකට. ඉතින් යාපනයේ මාකට් එක ගොඩාක් ලොකුයි ගායිස්. ඕන වර්ගයේ විවිධ වර්ගයේ බඩු තියෙනවා ගන්න. ඉතින් හරි ෂෝයි. ඔය තියෙන්නේ මාකට් එක. ඉන්න තව ඉස්සරහට යන්න පෙන්නන්න මම ඔයාලට. ඉතින් ඔය අතරතුර මං චූටි බෙන් ෂර්ට් එකකුත් ගත්තා. ලස්සනයි නේද? දැන් ඔන්න අපි මාකට් එක ඇතුලේ බඩු ගන්න තමයි යන්නේ. ගායිස් ඔන්න දැන් මම ඔයාලා ගෙනියන්න හදන්නේ රසම රස ටී එකක් බොන තියෙන තැනකට. ඇත්තටම ඔය කඩේ තියෙන ටී එක මාර රසයි ගායිස්. ඒ කඩේ නම විෂු. ඇත්තටම ඒ මාර රසයි. ඒ කියන්නේ යාපනයේ ගියොත් අනිවාර්යෙන් ওই ටී එක බීලා යන්න නම් අමතක කරන්න එපා. අනිවාර්යෙන් යාපනයේ ගියොත් ඔතනින් මේ ටී එක අරන් බොන්න. හරිම රසයි. මම බීපු රසම ටී එක. යාපනයේ ටවුල් එක ඇවිල්ලා ගායිස් shopping කරනවා. හරි හරි කරලා ඉවරයි. දැන් ඉතින් කෙලින්ම අපේ ටවුන් එකක් ටී බිව්වා මාරම රසයි. ඔව් ඔයාලට දෙකක් මාරම රසයි. මම ඒක ඔයාලට මම පෙන්නන්නම්. මේ විෂු කියලා තියෙන කඩේ මාරම රහයි අද මුන් එකේ මැල්දලා බඩු අරගෙන තමයි අපි එන්නේ. ඔව් යාපනයට ආවත් අර මේ ටී එක වල නම් අවද කරන්න එපා. ඒක පට්ටව රහයි හරි නේද? පට්ටව රහයි. මාර රසයි. දැන් අපි ඊළඟට යන්න හදන්නේ බලන්න කොහෙද යන්න හදන්නේ කියලා ඔයාලා ගෙනියන්න මොකද ඊළඟට ගෙනියන්න කියලා දැම්ම කියන්නේ බලන්න ඉන්න කොහෙද ගෙනියන්නේ කියලා නෑ සම්මත ගන්න ඕනේ මොනේ ෂෝක් හැබැයි ඉතින් අපේ දාකින් තන තැමිල් කට්ටි තැමිල් කට්ටි යනවා තැමිල් නෝ සිංහල අපුරුලින් ඇත්තෙත් නෑ මේ වැඩි නෝ නේද? යාපනයේ කියන්නේ තැමිල් කට්ටි ගමක් ඉතින් ඒ පාඩියක් ඕටයක්වත් නෑ. ඒගොල්ලන්ට මොනවද ගන්න ඕනේ කිව්වා. සිංහල අපුරු එක. අමිලයි අම්මලයි තව කොහේ හරි හරි මහත්තයයි. අද දවසම අපි යාපනයේ ටවුන් එකේ බලන්නකද සෙරීගේ වයස හැටියට සෙරී ෆස්ට් ටයිම්. මගේ වයස හැටියට මම ෆස්ට් ටයිම්. ඉතින් ෂෝ මම මාර සතුටු හැබැයි යාපනයේ අපේ යාපනයේ හැම තැනම ඇවිදලා තමයි අද එන්නේ. දැන්ලා ඉන්න. තවරට තව දවසක්ම තියෙනවා. ටේස්ට් එක තාම ගෙනාවේ නැහැ. හරි ගයිස් ඔන්න දැන් අපි ආවේ යාපනයේ තියෙන රිය අයිස්ක්‍රීම් එකට. ඉතින් ඒකේ අයිස්ක්‍රීම්ත් මාර රසයි. රිය අයිස්ක්‍රීම් කියන්නේ කොහොමද රසයි නේද? හරිම රසයි ඇත්තටම. ඊට පස්සේ
අපේ day 2 එක ඔන්න ඔහම තමයි අවසන් වෙන්නේ. හරි guys ඔන්න මීළඟට අපි සූදානම් වෙන්නේ අපේ අවසානම දවස සඳහා day 3 එකට තමයි මීළඟට අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒකත් බලමු නේද? හරි ඔන්න guys අපි තුන්වෙනි දවස සඳහා සූදානම් වෙන්නේ අරපුර ගත කරන්නයි. ඉතින් මමයි සෙලි උදෙම් පිරිකරක් පූජා කරන්න තියෙන නිසා අපි දෙන්නම උදෙම ගියොත් ලේසි කියලා හිතුවා. ඉතින් උදෙම කියන්නේ දැන් 6:35 වෙලාව. ඉතින් මේ 6:35ට විතර තමයි අපි දෙන්න උදෙම ගියේ. මොකද මේ කට්ටියත් එක්ක යනට අර අපි දෙන්න උදෙම ගිහිල්ලා පිරිකර පූජා කරන්නත් ලේසි නිසා අපි දෙන්න උදෙම ගියා. හැබැයි අපි ආයෙවතාවක් ගියා රුවන්වැලි සෑයට. ඉතින් ශ්‍රී මහ බෝධියට ඒ වෙලාව අපි පිරිකර පූජා කරලා ඊට පස්සේ ආයෙ වතාවක් අපි රුවන්වැලි සෑයට ගියා. හැබැයි අපි දෙන්න විතරයි දැනට යන්නේ. නැවතත් අපි යනවා. තව පැකිටකින් නැවතත් යන සීමා පොඩි වල පුදාගන්න. ඇයි දැන් මේ කට්ටිය ඔක වෙනම බස් එකේ යනවා. දැන් අපි ආවා. ඉස්සරහට යනවා. උඩමල පොඩිසි. උඩමල ඉන්නේ. අර මම මෙතන යන්නේ උඩමල උඩ. මෙතන අරගෙන ගොඩ තියෙනවා බෝධි ඉස්සරහ මේකද මේ පැත්තේ දෙන්න කරන්නේ ඉරච්ච කාරට එන්න කරන්නේ ආයෙ පයින් දෙන්න කරන්නේ තව පොඩක ඥාන සතර මාවතෙන් යනවා ගියා නම් විතරයි පොඩි නතර මරා අපේ එක අක්කා කෙනෙක් ආවේ නම් යාගේ කකුල් ඉදිවිලා කියලා. එයා හැබැයි ඊළඟ පාරේ දැන් ආවේ නෑ. අපි යනවා. right. ගාල්සල දන්නවද ඔය බෝගහේ රෝස පාට තියෙනවා කියන්නේ දළු දාන කාලෙටලු. ඉතින් බලන්න කොච්චර ලස්සනට පේනවද නේ? ඒ කියන්නේ රෝස පාටට දැන් අපි මේ සෙලි මමයි පිරිකර පූජා කරලා ආයෙත් අපි යන ගමන. හැබැයි අපි ආයෙවතාවක් එනවා.
හැබැයි මෙහි ඇවිල්ලා ගාස් ඔයාලා කියන්නේ මේ ඔව් මෙහි ඇවිල්ලා කූල් වතුරමයි බිව්වේ අයිස්ක්‍රීම් මයි කෑවේ ඊයේ රියෝ අයිස්ක්‍රීම් එකකුත් කෑවා ශාලස්සනයි ඉන්නවා හොල්ඩට් වෙන නලක හරි මේ ඉතින් මෙහි ඇවිල්ලා වතුර ඉතින් බිව්වේ කූල් වලින්මයි හැබැයි කැස්ස හොඳම වෙලාවට දෙකම හොඳ වෙලා ගියේ. ඔව් ඒ බලන්නකනේ අන්න මොනවා ගන්න කාලගුණේ වෙනස අනේ ලස්සනයි ඉන්නේ පොඩි යා උඩට ගියා ඇත්තරම් බලන්න සෙලි බලන්න මේ සෙලි ඒ වෙනස නේද ඇත්තටම කැප්ටන් ඉදිරිතාව ගෙදර ඉන්නකොට හොත කරගන්න කියලා දෙහෙත් අරගෙනවත්. මේ ආව විතරයි හොඳ කෑවෙම බිව්වේ කූල් වතුර. කෑවේ අයිස්ක්‍රීම්. ඉතින් හැබැයි ඒ දෙකම හොඳම ගිලා හොඳම වෙලා දැක්කේ වෙන්නේ අනේ ඒක නිකන් ආස්කමක් වගේනේ. මට ඔය ටික කලින් තමයි පොඩි කාලේ හොම් සීන් එකක් වුණා. පොඩි කාලේ තමයි මට හෙම්රිසා මොකක්ද එකක් තිබුණා. මේ ඔව් අයිස්ක්‍රීම් රියෝ අයිස්ක්‍රීම් එකෙන් අයිස්ක්‍රීම් එක කෑලා පස්සේ හෙම්රිසා කොහෙ ගියද දන්නේ නැහැ. හායි අපි ආයෙ පාරක් එනවා. නැවත වරක් වරක් පැමිණෙමි. පතන් කියන්නේ. මේ අමතක කරලා ගන්න. හැබැයි උදේ වෙලා තමයි අරු ඒ වෙලාවට ක්ලයිමේට් එක හොඳයි. ගයිස් ඔන්න අපි සෙලීමයි ආයවතාවක් මෙතනින් මල අරගෙන කට්ටියත් එක්කම යාවේ මේ වතාවේ නම් මල් අරගෙන ඊට පස්සේ අපි රුවන්වැලි සෑයට ඇතුළු වුණා. හැබැයි පස්සේ සෙලීට මට හිතුණා ඇයි අපි මේ උදේම ආවත් නිසා ඒ වෙලෙම අපිට පිරිකර පූජා කරනත් එක්කම රුවන්වැලි සෑයටත් ගිහිල්ලා එන්න තිබුණානේ කියලා. මොකද දවල්වලදී අවුවත් වැටෙන නිසා ඒ වුණාට අවුලක් නැහැ නේද? මොකද කාලෙකට පස්සේ ඉතින් අනුරාධපුර පැති වලට යවෙන්නේ ඉතින් ඒ නිසා දෙපාරක් යන කියලා අවුලකුත් නැහැ. ඔයාලා දන්නවද ගයිස් මේ මොන මල්ද කියලා? මේ තමයි දියබිරිලිය මල්. බලන්න ගයිස් කවුද යාළුවෝ ටිකක් ඉන්නවා. ගොඩක් හිටියා එතන. එයාලට කන්න දීලා කට්ටිය. මම උන්ගේ වර්ගේ නෙමෙයිනේ. අනේ පොර කියලා ෆොටෝ ගන්නකොට. එහෙම නෑ. ඔයාලා යන්නේ යාලා ඇත්තට ගියා. ඉතින් මං ෆොටෝ එක අන්තිමට ගත්ත නිසා මට ගන්න බැහැ කියලා. යාගේ වර්ගේ ඔයා. ඉතින් ගන්නවා. අම්මා එක්ක මෙයාත් දෙන්න යා දෙතන හැටලා. වර්ගේ යාගේ වර්ගේ. ඔව් ඉතින් ඔයාලා යන්නේ නැහැ තමයි. නෑ ඔයාලා ඇද්දි අර තේරෙන්නේ වෙන සීට් පස්සේ මෙයාලා ඈතට ගියේ. නෑ ෆොටෝ ගත්තා. ඊට මගේ අන්තිමට ගත්ත නිසා ඉතින් ඒගොල්ලෝ ඈතට ගියා. මොනවා කරන්නද ඒකට? ඕම දාන්න. Showy guys. නෑ පිච්චු නෑ. මරු. එහෙම පොඩි පිච්චු නෑ. අවුරුදු ගන්නවනේ මොන කෙනෙක්. මම තියෙන්නේ. පිච්චුන අපි ගියේ මේ දෙවන හරි ඉතින් උනත් කාලෙකට පස්සේ එන්නේ ඉතින්. එනිසා මම හරි ආසාවෙන්. මම එනිසා මාර ආසාවෙන් තමයි යන්නේ.
ඊට පස්සේ රුවන්වැලි සෑය වැදලා අපි කට්ටිය ආවා රස්නෙත් එක නිසා අයිස්ක්‍රීම් කන්න. ඊට පස්සේ අයිස්ක්‍රීම් කාලා දැන් අපි යන්න තමයි සූදානම් වෙන්නේ. Ayo, gua mesti lagi penne. Masih dalam lagi nih penne. charge එකක් දැම්මේ. හරි guys ඔන්න ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දවස් 3 ට්‍රිප් එක ඔයාලට මෙන්න මෙහෙම අරන් ආවේ. ඉතින් කොහොමද අර එන්ජොයි වුණාද vlog එක? ඉතින් අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් මේ දැම්ම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් හැමෝගෙම ඉල්ලනවා. ඉතින් තව තවත් ලස්සන vlogs වලට අරන් එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් bye bye, see you next time.